ජීවිතේ සමහර වෙලාවට හරිම අසාධාරණයි කියලා අපිට හිතනවා නේද? ඔව්. ඒක හැමෝටම වගේ දැනෙන දෙයක්. හොඳ මිනිස්සුන්ට කරදර වෙනවා, සමහරු කිසිම මහන්සියක් නැතුව සැප විඳිනවා. ඉතින් මේ ඇයි කියන ප්‍රශ්නෙට අපි හැමෝම උත්තර හොයනවා. අද අපේ ගැඹුරු විමසුමට ලැබිලා තියෙන මිෂ්කාට් පර්යවේෂණ ආයතනයේ මූලාශ්‍රයෙන් උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නේ දිහා ඉස්ලාමීය දෘෂ්ටි කෝණයකින් බලන්න. ඔවුන් කියන විදිහට මේ හැම දෙයක්ම, ඒ කියන්නේ හොඳ සහ නරක දෙකම, දිව්‍යමය පරීක්ෂණයක කොටසක්ලු. හරියටම ඒක තමයි මේ සමස්ත දැක්මේ මූලිකම පදනම. ජීවිතේ සිද්ධ වෙන දේවල් අහම්බෝ අර්ථයක් නැති සිදුවීම් විදියක දකින්නවා වෙනුවට ඒ හැම දෙයකටම පිටිපස්සේ අරමුණක් තියෙනවා කියන එක. මේ ලේඛනය තර්ක කරන විදිහට මේ දැක්ම හරියට ජීවිතේ අවුල් සහගත සිදුවීම් මාලාව තේරුම් ගන්න පුළුවන් කණ්ණාඩි දෙකක් වගේ. කණ්ණාඩි දෙකක් වගේ. ඒකෙන් බැලුවම හැම දෙයකටම අර්ථයක් ලැබෙනවා. ඔව්, ඒකෙන් හැම දෙයකටම අර්ථයක් ලැබෙනවා. එහෙමනම් අපි මේ කණ්ණාඩි දෙකෙන් බලමු මේ පරීක්ෂණය කියන සංකල්පය. ඒක තව ටිකක් පැහැදිලි කරගමු. මූලාශ්‍රයේ අල් ඉබ්දිලා කියලා අරාබි වචනයක් ගැන කතා කරනවා. ඒක තමයි මේ කතාවේ කේන්ද්‍රය වගේ. හරියටම සිංහලෙන් අපි පරීක්ෂණය කිව්වම හිතට එන්නේ විභාගයක් නැත්නම් දුකක් කරදරයක් වගේ දෙයක් නේ. ඔව්. ඒත් මේ අල් ඉබ්දිලා කියන වචනේට ඊට වඩා පුළුල් අර්ථයක් තියෙනවා. මේ මූලාශ්‍රයට අනුව ඒකෙන් අදහස් වෙන්නේ කෙනෙක්ගේ ඇතුළාන්තය, එයාගේ චරිතය, එයාගේ විශ්වාසය. එයාගේ විශ්වාසය එළියට ගන්න පාවිච්චි කරන ඕනෑම ආකාරයක තත්ත්වයක්. ඒක දුකක් වෙන්නත් පුළුවන්, සැපක් වෙන්නත් පුළුවන්. ඒකෙන් මේ අදහස, ඒ කියන්නේ ජීවිතය කියන්නේ අරමුණක් ඇතිව නිර්මාණය කරපු පරීක්ෂණයක් කියන එක මේ දහමේ මූලික ඉගෙනීමක්ද? ඔව්. කුරාණේ එක තැනක හරි අපූර්වවට කියනවා මිනිසාව නිර්මාණය කළේම පරීක්ෂා කිරීමේ අරමුණින් කියලා. ඒකෙන් කියවෙන්නේ මේ ජීවිතය කියන්නේ නිකම් සිදුවීමක් නෙවෙයි, ඒක පිටිපස්සේ පැහැදිලි අරමුණක් තියෙනවා කියන එක. තවත් තැනක අහනවා අපි නිකරුණිය ඔබව මෙවූ බවත් ඔබ නැවත අපවත ගෙනේනු නොලබන්න බවත් සිතුවාද කියලා. ඒකෙන් කෙලින්ම අභියෝග කරනවා ජීවිතේ අරමුණක් නැති දෙයක් කියලා හිතන අදහසට. ඒක ලොකු අදහසක්. හැබැයි එතනින්ම තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි ඇයි මිනිස්සාව විතරක් මේ වගේ පරීක්ෂණයකට ලක් කරන්නේ? සත්තු, ගස්කොලන් මේ පරීක්ෂණයට අයිති නැද්ද? මූලාශ්‍රයේ අමානා කියලා දෙයක් ගැන කතා කරනවා. ඒක මේකට සම්බන්ධයි වගේ. ඒක තමයි මේකේ හරය. මේ අමානා කියන්නේ භාරකාරීත්වය හෝ විශ්වාසවන්තකම වගේ දෙයක්. භාරකාරත්වය. ඔව්. මූලාශ්‍රයේ උපුටා දක්වන කුරුවන් වාක්‍යයක කියවනවා මේ භාරකාරත්වය අහසට පොළොවට සහ කඳුවලට භාරගන්න කිව්වම ඒවා ඒක දරන්න බය වෙලා ප්‍රතික්ෂේප කළා. නමුත් මිනිසා ඒක බාරගත්තා කියලා. අහසට පොළොවටත් භාරගන්න බැරි වුණු මේ භාරය මොකද්ද? සරලව කිව්වොත් මෙහෙමයි. ඒක එක දෙයක් නෙවෙයි. ඒක හැකියාවන් තුනක එකතුවක්. හරි. හිතන්න පළවෙනියටම හරි වැරද්ද තෝරගන්න නිදහස. ඒ කියන්නේ ස්වයං කැමැත්ත. ස්වයං කැමැත්ත. දෙවෙනව ඒ තේරීම කරන්න අවශ්‍ය බුද්ධිය. මොකක්ද හොඳ මොකක්ද නරක කියලා තේරුම් ගන්න පුළුවන්කම. හරි. අන්තිමට තෝරාගත්ත දේ ක්‍රියාවට නම්වන්න අවශ්‍ය ශක්තිය සහ හැකියාව. ඒ තුනම. මේ තුනම එකට එකතු වුණාම තමයි මිනිසා කියන මැවිල්ල මේ ලෝකේ වගකීමක් දරන්න සුදුසු වෙන්නේ. කන්දකට තෝරගන්නීමේ නිදහසක් නෑ නේද? ඒක දෙවියන්ගේ නීතියට අනුව පවතිනවා. ඒත් මිනිසාට පුළුවන් දෙවියන්ට කීකරු වෙන්න හෝ අකීකරු වෙන්න. ඒ නිදහස තමයි මේ පාරය. හරි. ඉතින් මිනිසාට මේ නිදහස, බුද්ධිය සහ හැකියාව කියන තුනම දීලා එයාව එක පැත්තකින් යහපතට පොළඹවන දිව්‍යමය මඟ පින්වීම. අනිත් පැත්තෙන් අයහපතට පොළඹවන ෂයිතාන්ගේ පෙළඹවීම කියන දෙකම මැද්දේ තියලා තියෙනවා. එතකොට මේ පරීක්ෂණයෙන් සමත් වෙන්න නම් දෙලියන් බලාපොරොත්තු වෙන නිවැරදි පිළිතුරු මොනවද? ඒ ගැන මූලාශ්‍රයේ පැහැදිලිව කියනවද? ඒ ගැන පැහැදිලිවම කියනවා මූලාශ්‍රයේ දක්වන විදිහක මේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ව සහ මේ විශ්වය නිර්මාණය කරපු බලවේගයක්. ඒ කියන්නේ දෙවියන්ගේ පැවැත්ම. තමන්ගේ බුද්ධියෙන්. තමන්ගේ බුද්ධියෙන් තේරුම් අරගෙන පිළිගැනීම. ඒක තර්කානුකූලයි. ඊළඟට දෙවෙනිව ඒ දෙවියන් තමන්ට දීලා තියෙන අසංඛ්‍යාත දේවල් වලට, ඒ කියන්නේ පෙනීම, ඇසීම, නිරෝගීකම, පවුල වගේ දේවල් වලට කෘතඥ වීම. ඒ කියන්නේ මේවා නිකම්ම ලැබුණු දේවල් නෙමෙයි, මේවා තෑගි කියලා තේරුම් ගැනීම. හරියටම. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි ජීවිතේ හැම දෙයක්ම ඒ දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුව සකස් කර ගැනීම. එයාගේ අනපිලිපැදීම සහ ඔහු තහනම් කරපු දේවල් වලින් වැළකී සිටීම. මෙතන තියෙන හරිම පුදුම හිතන අදහසක්. මූලාශ්‍රය කියනවා දෙවියන්ට සම්පූර්ණයෙන්ම යටත් වීම තුලින් සැබෑ නිදහස ලබා ගැනීම ගැන. ඒක ටිකක් පරස්පරයි වගේ නේද? යටත් වීම සහ නිදහස කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතන විදිහට දෙපැත්තක්. ඒක තමයි මේ දෘෂ්ටියේ තියෙන ගැඹුරම තැනක්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ නිදහස කියන්නේ Tamanට ඕනම දෙයක් කරන එක කියලා. ඒත් මේ මූලාශ්‍රය කියන්නේ ඒකේ අනිත් පැත්ත. හිතන්න කෙනෙක් Tamanගේම ආසාවන්ට වහල් වෙලා ඉන්නවා. තව කෙනෙක් සමාජීය මතයට, විලාසිතාවලට, අනිත් අය හිතන දෙයට වහල් වෙලා ඉන්නවා.
ඒ අය ඇත්තම නිදහස්ද? නෑ ඒ විදිහට බැලුවම නෑ. මේ දහම තර්ක කරන්නේ ඒ හැම දෙයකින්ම මිදිලා මේ සියල්ල නිර්මාණය කරපු එකම බලවේගයට විතරක් යටත් වුණාම තමයි කෙනෙක් මේ වගේ බාහිර පීඩන වලින් ඇත්තටම නිදහස් වෙන්නේ කියලා. හරියට රටක නීතියකට යටත් වෙනකොට ලැබෙන ආරක්ෂාව සහ නිදහස වගේ. ඒ වගේ දෙයක්. ඔව්. ඒක නම් හිතන්න ඕන කාරණයක්. හරි. අපි දැන් පරීක්ෂණයේ ඇයි සහ මොකක්ද කියන කාරණා ගැන කතා කළා. දැන් අපි බලමු කොහොමද කියන එක. ඒ කියන්නේ මේ පරීක්ෂණයේ ස්වභාවය. මට මේ මූලාශ්‍රයේ තියෙන හිතටම වැදුණු දෙයක් තමයි හැමෝගෙම ප්‍රශ්න පත්‍රයේ එක වගේ නෑ කියන එක. හරියටම. ඒක මේ සංකල්පයේ තියෙන ඉතාමත් වැදගත් සහ සැනසිලිදායක කොටසක්. අපි සාමාන්‍යයෙන් පරීක්ෂණයක් කියවම හිතන්නේ ලෙඩක් දුකක් නැතිවෙරිකමක් ගැනනේ. ඔව්නේ. ඒත් මේ මූලාශ්‍රය කියනවා සල්ලි තියෙන එකත් බලය තියෙන එකත් පරීක්ෂණයක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්ම විදියක චින්තනයක් නේද? ඔව් ඒක සම්පූර්ණ වෙනස් රාමුවක්. හිතන්න මෙහෙම මූලාශ්‍රය කියන විදිහට දෙවියන් සමහරුන්ට අධික ධනයක් දීලා පරීක්ෂා කරනවා. හරි. ඒ අය ඒ සල්ලි වලින් මොකද්ද කරන්නේ? උඩඟු වෙනවද? Tamanට වඩා දුප්පත් අයව පහත් කරලා සලකනවද? එහෙම නැත්නම් ඒ ධනය Tamanට ලැබුණු බාරයක් විදිහක සලකලා අවශ්‍යතා තියෙන අයට උදව් කරනවද? ඒක තමයි ඒ කෙනාගේ ප්‍රශ්න පත්‍රය. එතකොට දුප්පත්කම ඒකත් පරීක්ෂණයක්. තවත් කෙනෙකු ධනය අඩු කරලා පරීක්ෂා කරනවා. ඒ කෙනා ඒ තත්ත්වය තුළ ඉවසිලිවන්තව දෙවියන් ගැන විශ්වාසය තියාගෙන හොරකම් නොකර අවංකව අවංකව ජීවත් වෙන්න උත්සාහ කරනවද? නැත්නම් කලකිරිලා දෛවයට දොස් කියමින් වැරදි පාරේ යනවද? ඒක තමයි යාගේ ප්‍රශ්න පත්‍රය. දෙන්නටම තියෙන වෙනස් ප්‍රශ්න. ඒ කියන්නේ දරුවෝ ඉන්න එකත් පරීක්ෂණයක්, දරුවෝ නැති එකත් පරීක්ෂණයක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දරුවන් ලැබුණු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවන්ව යහපත් විදියට හොඳ සාරධර්ම දීලා හදන එක. දරුවන් නොලැබුණු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගේ තීරණය ඉවසීමෙන් පිළිගැනීම. බලය, දැනුම, නිරෝගීකම, රූපය මේ හැම දෙයක්ම මේ විදිහකමයි. අපිට ලැබිලා තියෙන හැම දෙයක්ම ප්‍රශ්නයක්, අපිට නොලැබුණු හැම දෙයක්මත් ප්‍රශ්නයක්. ඔව්. එතකොට විනිශ්චය දවසේදී මේ වෙනස් ප්‍රශ්න පත්‍ර වලට ලකුණු දෙන්නේ කොහොමද? ඒක සාධාරණ වෙන්නේ කොහොමද? මෙන්න මේකයි වැදගත්ම දේ. මූලාශ්‍රය අවධාරණය කරන විදිහට පරලොව විනිශ්චය තීරණය වෙන්නේ අපිට ලබා දුන් දේවල් මත මිස අපිට ලබා නොදුන් දේවල් මත නෙවෙයි. ඒ කියන්නේ කෝටිපතියෙක්ගෙන් කවදාවත් අහන්නේ නැහැ ඇයි ඔයා දුප්පත්කමේදී ඉවසීමෙන් හිටියේ නැත්තේ කියලා. ඒක එයාගේ ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්නයක් නෙවෙයි. හරි. එයාගෙන් අහන්නේ මම ඔයාට දුන්නු කෝටි ගණනක සල්ලි වලින් ඔයා මොකද්ද කළේ කියන එක. දුප්පත් මිනිසයාගෙන් අහන්නේ එයාගේ ඉවසීම ගැන මිසක් එයා ඇයි සල්ලි පරිත්‍යාග කරේ නැත්තේ කියලා නෙවෙයි. ඒක තමයි දිව්‍යමය යුක්තිය. ඔව්. ඒකත් තමයි ලොකු සැනසීමක් දෙන අදහසක්. මොකද අපි නිතරම අපි අනිත් අයත් එක්ක සංසන්දනය කරගන්න ඕනේ. අරයට තියෙන දේවල් මට නෑ කියලා දුක් වෙනවා. ඔව්. ඒත් මේ විදිහට බැලුවම ඒ සංසන්දනයම තේරුමක් නැති දෙයක් වෙනවා. හරියටම. හැමෝටම තියෙන්නේ Tamanටම අනන්‍ය වුණු Tamanටම ගැළපෙන විභාගයක්. ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දරා ගන්න බැරි බරක් දෙන්නේ නැහැ කිව්වට සමහර මිනිස්සු ජීවිතේ ප්‍රශ්න ඉස්සරහා සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවනේ. ඔව්. එතකොට ඒක ඒ අයගේ දුර්වලකමක් විදිහටද මේ දහම දකින්නේ? ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. මේ මූලාශ්‍රයේ ඒකටත් පිළිතුරක් දෙනවා. කුරානයේ තියෙන ඊටාම පැහැදිලි වාක්‍ය දෙකක්. එකක් තමයි අල්ලා කිසිදු ආත්මයකට එහි හැකියාවෙන් ඔබට බර පටවන්නේ නැත කියලා. හැකියාවෙන් ඔබට. මට අනුව ඒ පුද්ගලයාට ඒක දරා ගැනීමේ ශක්තිය තියෙනවා. සමහර විට ඒ ශක්තිය එළියට එන්නේ ඒ පීඩනය නිසාම වෙන්න පුළුවන්. ඒ කියන්නේ විභාගයේ කොච්චර අමාරු වුණත් ඒක අපේ හැකියාවේ සීමාව ඇතුලේ තියෙන එකක් කියන එකද? ඔව්. අනික් වාක්‍යය තමයි අල්ලාහ් කිසිදු ආත්මයකට තමන් ඒට ලබා දුන් දෙයට වඩා වැඩි බරක් පටවන්නේ නැත කියන එක. මේකෙන් දෙවියන්ගේ කරුණාවන්තභාවය සහ යුක්තිය පේනවා. ඒක හරියට පහේ පන්තියේ ළමයෙකුට උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ නෑ වගේ වැඩක්. හරි. හැම කෙනෙකුටම ලැබෙන ප්‍රශ්න පත්‍රය ඔවුන්ගේ හැකියාවට ඔවුන්ට ලබා දී ඇති සම්පත් වලට ගැළපෙන එකක් කියන අදහස තමයි මේන් ගම්ම්‍ය වෙන්නේ. කෙනෙක් කඩා වැටෙනවා නම් ඒ දෘෂ්ටියට අනුව ඒ පරීක්ෂණය අසමත් වීමක් මිසක් පරීක්ෂණය අසාධාරණ වීමක් නෙවෙයි. එතෙන් අපි අද කතා කරපු මේ දේවල් ටික එකට එකතු කරලා බැලුවොත් මිෂ්කාත් ආයතනයේ මේ ලේඛනයෙන් අපිට දෙන ප්‍රධාන චිත්‍රය මොකක්ද? මම තේරුම් ගත්ත විදිහට ජීවිතය කියන්නේ අහමු සිදුවීම් මාලාවක් නෙවෙයි. නෙවෙයි. ඒක පැහැදිලි අරමුණක් තියෙන පරීක්ෂණයක්. ඔව් ඒ වගේම මේ පරීක්ෂණයට මුහුණ දෙන්න සුදුසුකම් ලබන්න මිනිසාට විශේෂ හැකියාවන් 3ක් දීලා තිනවා. නිදහස් කැමැත්ත, බුද්ධිය සහ ක්‍රියා කිරීමේ ශක්තිය. ඒක තමයි අර අමානා හෙවත් භාරකාරත්වය. හරියටම. ඒ වගේම මේ පරීක්ෂණ හැමෝගෙම එක වගේ නෑ. දුක වගේම සැප ලැබීමත් පරීක්ෂණයක්. ඔව්. වැඩගත්ම දේ තමයි ඒ අවස්ථාවට අපි දක්වන ප්‍රතිචාරය. ධනය ලැබුණම උඩඟු වෙනවද නැත්නම් නිහතමානී වෙනවද කියන එක, දුක කාවම කලකිරෙනවද නැත්නම් ඉවසනවද කියන එක. අවසාන වශයෙන් මේ පරීක්ෂණය කොයිතරම් අමාරු වුණත් ඒක කවදාවත් අපිට දරාගන්න බැරි මට්ටමක එකක් නෙවෙයි කියන සහතිකය. මේ දැක්මෙන් ජීවිතේ හැලහැප්පීම් දිහා බලන්න සම්පූර්ණයෙන් වෙනස් රාමුවක් තමයි අපිට ලැබෙන්නේ. ඔව් මේ සමස්ත ඉස්ලාමීය ලෝක දෘෂ්ටිය නිවැරදිව තේරුම් ගන්නා ලෙස මූලාශ්‍රය අවසානයේ දිරිගන්වනවා. එහෙමනම් මේ ගැන ගැඹුරින් හිතන්න මම කරනවා කිතුළු කරන්නම්. අපි හැමෝගෙම ජීවිතවලට එන දේවල්. ඒ කියන්නේ උසස් වීමක් ලැබෙන එක, ලෙඩක් හැදෙන එක, කෙනෙක් එක්ක රණ්ඩු වෙන එක, හිතුවේවත් නැති විදිහට උදව්වක් ලැබෙන එක.
මේ හැම දෙයක්ම අහඹු සිදුවීමක් විදිහට නොසලකා මේ දිව්‍යමය විභාගයේ Tamanටම අනන්‍ය වූ ප්‍රශ්නයක් විදිහට සැලකුවත් අපි සාර්ථකත්වයට සහ අසාර්ථකත්වයට දක්වන දෛනික ප්‍රතිචාරය කෙබඳු ආකාරයකින් වෙනස් වෙන්න පුළුවන්.